හෙලෝ යාළුවනේ අපි අද ඇවිල්ලා තින්නේ සුපිරි ආම් රෙස්ලිං ඉවෙන්ට් එකක් අරගෙන. අපි මේ ඉවෙන්ට් එක තිබ්බේ පානදුර යූත් එකේ තමයි තිබ්බේ. අපි කලින් වීඩියෝ එකත් කතා කරා කොහොමද මේක ලංකාවට ආවේ කියලා. ඒ වගේම මේ වීඩියෝ එක අපි ගිය සුපිරිම මැච් ටික ගැන එකින් එකට සහ වෙනස් වෙච්ච චැම්පියන්ස් වෙනස් වුණා, රෑන්ක් වෙනස් වුණා. ඒ කොහොමද වෙනස් වුනේ සහ මැච් වලින් දිනුනේ කවුද, පෙරදුනේ කවුද කියන එකත් එක්ක අපි යමු වීඩියෝ එකට. A few moments later. පළවෙනි මැච් එක මුලින්ම තිබ්බේ අපේ 55ට අඩු රයිට් හෑන්ඩ් සෙට් එකත් එක්ක තිබ්බේ. ඒකේ මැච් එකේ වින් කරේ මිතුන් අබිෂාන්. මිතුන් අබිෂාන් තමයි දකුණු පුරවරෙන් ආපු දකුණේ ගැම්මක් තින කොල්ලෙක්. මිතුන් අබිෂාන් 55ට අඩු රයිට් හෑන්ඩ් මේ වෙනකොට ලංකාවේ චැම්පියන් මිතුන් අබිෂාන්. ඒකේ රෑන්කින් වලට යනවා නම් රෑන්කින් පිළිවෙලට මුලින්ම ඉන්නේ මිතුන් අබිෂාන්. ඊට පස්සේ ඉන්නේ ගිහාන් දිල්ෂාන් පානදුරේ කොල්ලෙක්, මලින්දු ලෝචන, අමරසිංහ, නිකලැල්, පැතුම්, රෂේන්, බුද්ධික, ෂෙහාන්, විශ්ව. මේ තමයි ලංකාවේ දැනට ඉන්න කිලෝග්‍රෑම් 55ට අඩු රයිට් හෑන්ඩ් ටොප්ම ශ්‍රී ලංකන් ටොප් 10. Nice. ඊට පස්සේ ඒ මැච් එකෙන් පස්සේ අපි යන් 55යි 65යි සුපිරි මැච් එකක්. 55යි 65යි මැච් එකේ වින් කරේ කවුද බලන්න අපි යන්. my god 55 65යි මැච් එකේ ගියේ අපේ පානදුරේ කොල්ලෙක් තමයි එකක් දෙන්නේ. මේ අභිෂේක් පට්ට ගේමක් ගහන කොල්ලෙක්. කලින් පාරක් ටූර්නමන්ට් එකේ වින් කරපු ප්ලේයර් කෙනෙක්. මේකෙත් අභිෂේක් තමයි ෆස්ට් ප්ලේස් එක ආවේ. දෙකාවේ පසින්දු නෙත්සර. මම මේ මැච් ටික දාලා තියෙනවා මේ channel එකේ. මේකේ දැන් මේකත් එක්ක තමයි මම highlight එක දෙන්නම්. මම මේ සම්පූර්ණ මැච් ටික අපේ channel එකේ දාලා තියෙනවා. ඔයාලට මේ channel එකට එනවා නම් මේ කියන මැච් ඔක්කොම ටික දා තිබ්බ ඉවෙන්ට් එකේ තිබ්බ මැච් ඔක්කොම ටික ඔයාලට බලන්න පුළුවන්. එකින් එකට මොකක්ද උනේ කියලා බලන්න පුළුවන්. Nice. 55යි 65යි weight category එකේ right hand win කරේ අභිෂේක් point 24ක් අරගෙන ශ්‍රී ලංකා number 1 වෙලා ඉන්නව දැනට. ඊට පස්සේ number 2 ඉන්නේ පසින්දු නෙත්සර. point table එකේ number 3 ඉන්නේ ලහිරු අසලංක. ඊට පස්සේ ඉෂේන් පෙරේරා, කීනු ආකර්ෂ, දීසර ලියනගේ, සුදීර, මයුරංග, සංකලන, සඳහම් කියන කට්ටිය තමයි පිළිවෙලට මේ 10 ඉන්නේ. ඒකත් එක්කම ඊට පස්සේ තමයි සුපිරි මැච් එකට අපි යන්නේ. 65යි 75යි weight category එකේ තිබ්බ සුපිරි මැච් එකක්. මේක වින් කරේ කවුද කියලා ඔයාලා එදා ඉඳපු කට්ටිය දන්නවා. අපි මේක පට්ට මැච් එකක් ඔයාලා මේක බලන්න. මේක වින් කරේ අපි හිතපු නැති, يعني කලින් ටූර්නමන්ට් එකේදී මේ ඉවෙන්ට් එක වින් කරේ ගඟුල් මේකට ආවේ නෑ. ඊට පස්සේ ගඟුල්ට චැලෙන්ජ් මැච් එකක් ඉල්ලලා තිබ්බා උදුල. ඊට පස්සේ උදුල චැලෙන්ජ් මැච් එක වින් කළා. මේකදී සෙල්ලම් කරා 75 weight category එකේ. ගොඩක් ඇහිති උදුල වින් කරයි කියලා. ඒක සුපිරි ගේමක් දුන්නා අපි තෝරන විදිහට. ෂෙහාන් කලින් සෙල්ලම් කරේ 65ට අඩු. ඒ වුණාට මේ පාර ෂෙහාන් සෙල්ලම් කරේ 65යි 75. ෂෙහාන් තමයි මේ මැච් එකේ වින් කරේ 65යි 75යි රයිට් හෑන්ඩ්. ශ්‍රී ලංකන් චැම්පියන් ඉන්නේ ෂෙහාන්. ඒකේ දෙවෙනි ප්ලේස් එකේ ඉන්නේ එක ෂෙහාන්. එතකොට 65 75 ශ්‍රී ලංකන් රයිට් හෑන්ඩ් චැම්පියන් ෂෙහාන් නදීර. සෙකන්ඩ් ප්ලේස් එකේ ඉන්නේ උදුල චාමික point 18ක් අරගෙන උදුල ඉන්නවා. ෂෙහාන් point 24ක් අරන් එකේ ඉන්නවා. ඊට පස්සේ නම්බර් 3 ඉන්නේ ශාක්‍යත් සුපිරි වැඩෙක් අවුරුදු 14ක ඉන්න පොඩි ස්කෝර් තාම කොල්ලෙක්. ඊට පස්සේ විමුක්ති point 8යි, කවීෂ, ඊට පස්සේ අලි, ගයාන්, මදූෂ, නිල්ෂාන් කියන කට්ටිය තමයි පිළිවෙලින් point table එකේ මේ වෙනකොට ශ්‍රී ලංකා top 10 ඉන්නේ. ඊළඟට අපි යන් අපේ තිබ්බ අපේ යෝධයන්ගේ ඉවෙන්ට් එක. Yeah boy. මේකේ ලොකු කතා බහක් ඇති වුණා. මේක කලින් මේක කරද්දී කලින් වීඩියෝ එකේදී මම කිව්වා ශ්‍රී ලංකන් ඕවරෝල් චැම්පියන් ඉන්නේ හකීම් අයියා කියලා. මට පොඩි වැරද්දක් වුණා. හකීම් අයියාගේ අත පළවෙනි මැච් එකේ කරනත් එක්කම බ්‍රේක් වුණා. ඒකත් එක්කම අපි වින් එක දුන්නේ ගඟුලට. ඒකේ වැරද්ද මේක හදන්න ඕනේ. එතකොට මේ වෙනකන් ශ්‍රී ලංකන් ඕවරෝල් චැම්පියන් ඉදී ගඟුල.
ගංගුල තමයි ඕවරෝල් චැම්පියන් ඉන්දියේ ගංගුලට චැලෙන්ජ් එකක් දීලා උදල පැරද්දුවා. ඒක කලින් අපි කලින් වීඩියෝ එකේ තියෙනවා අල්ටෝන් එක බලන්න පුළුවන් හිස්ටරි. අපි දැන් බලමු 70 පාට වැඩි රයිට් හෑන්ඩ් කැටගරි එකේ කවුද වින් කරේ කියලා. Nice. මේකේ සුපිරි මැච් එකක් ගියා නිසුර. මේක වින් කරේ නිසුරව හොල්ලන්න කාටවත් බෑ ලංකාවේ. ඕන වැඩෙක් ඉන්නවනේ කියලා චැලෙන්ජ් එකක් දෙන්න. අපේ ඉස්සරහට මම විස්තර කියන්න කොහොමද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. මේ මැච් එකේ වින් කරේ නිසුර. ඊට පස්සේ මේකේ සෙකන්ඩ් ප්ලේස් ආවේ අපේ පවරත් පට්ට ගේමක් ගන්න හાર્ඩ් ට්‍රේනින් කරන මල්ලි කෙනෙක්. ඊට පස්සේ මේකේ නම්බර් 3 ආවේ විමුක්ති. මේ විදිහට තමයි ඒකේ අපි ප්ලේස් කරලා තින්නේ. එතකොට මේකේ පොයින්ට් ටේබල් එකේ ශ්‍රී ලංකන් ඕවරෝල් චැම්පියන් ඕවරෝල් නෙමේ රයිට් හෑන්ඩ් කිලෝ 75ට වැඩි චැම්පියන් ඉන්නේ නිසුර තමයි ලංකාවේ මේ වෙනකොට. සෙකන්ඩ් ප්ලේස් එකකින් පවර, තර්ඩ් ප්ලේස් එකකින් විමුක්ති, අංක 4 ඉන්නේ සංජීව. ඒ වගේම ඔහොම තමයි රයිට් හෑන්ඩ් මැච් ටික ගියේ. ගොඩක් ප්ලේසස් වෙනස් වුණා. අපි ඒත් එක්කම දැන් බලමු ලෙෆ්ට් හෑන්ඩ් මැච් ටික කොහොමද ගියේ කියලා. අපි 55ට අඩු ලෙෆ්ට් හෑන්ඩ් කැටගරි එක කරේ නෑ. මොකද අපිට ඒ තිබ්බ ටයිම් එකත් එක්ක සහ ප්ලේයර්ස් ලගේ ටයර්ඩ් එකත් එක්ක අපි කරේ නෑ. අපි කරා 55 65 ලෙෆ්ට් හෑන්ඩ් තමයි පළවෙනි ලෙෆ්ට් හෑන්ඩ් ඉවෙන්ට් එක තිබ්බේ. ඒකෙත් අපේ සුපිරි වැඩ අභිෂේක් පොයින්ට් 24ක් අරගෙන ඒකෙත් වින් කරා. අභිෂේක් තමයි එතකොට ශ්‍රී ලංකන් ලෙෆ්ට් හෑන්ඩ් 55 65 දැනට ඉන් චැම්පියන් ලෙෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් දෙකම අභිෂේක්. ඔයාලා තනතන කතා කියලා මෙයා පරද්දන්න පුළුවන් අරයා පරද්දන්න පුළුවන් කියලා ඕන කෙනෙක් හිතනවනම් ඇවිල්ලා අපි නම්බර් එක දාන්නම් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක දානවා. ලංකාවින් ඕන කෙනෙක්ට පුළුවන් මේ අපේ ප්ලේයර්ස් වලට චැලෙන්ජ් කරලා චැලෙන්ජ් මැච් එකක් ඉල්ලන්න. ලෙෆ්ට් හෑන්ඩ් ශ්‍රී ලංකන් චැම්පියන් 55 65 අභිෂේක්. සෙකන්ඩ් ප්ලේස් ඉන්නේ දීසර ලියනගේ පොයින්ට් 18ක් අරගෙන මේනකොට. ඊට පස්සේ තර්ඩ් ප්ලේස් එකේ ඉන්නේ පසිඳු නෙත්සර තමයි ශ්‍රී ලංකන් නම්බර් 3 ඉන්නේ ලෙෆ්ට් හෑන්ඩ් 55 65 කැටගරි එකේ. ඊට පස්සේ සුපිරි කැටගරි එකක් තියෙනවා. Why are you running? 65 75 මේකත් පට්ට මැච් එකක් ගියා. 65 75 කැටගරි එකේ ලෙෆ්ට් හෑන්ඩ් චැම්පියන් ඉන්නේ කවුද? උදුල චාමික පොයින්ට් 24ක් අරගෙන මගේ කැම්පස් එකේ යාළුවා උදුල. ඊට පස්සේ දෙවෙනි ප්ලේස් එකේ ඉන්නේ නිල්ෂාන් පොයින්ට් 18ක් අරගෙන. මේකේ නම්බර් 3 ඉන්නේ ෂෙහාන්. ඒ කියන්නේ මේ රයිට් හෑන්ඩ් එකේ චැම්පියන් වුණ එක්කන තමයි ලෙෆ්ට් හෑන්ඩ් එකේ තර්ඩ් ප්ලේස් ඉන්නේ මේකේ ෂෙහාන්. 65 75 ලෙෆ්ට් හෑන්ඩ් චැම්පියන් උදුල චාමික ලංකාවේ මේ වෙනකොට 2 නිල්ෂාන් 3 ෂෙහාන්. ඊට පස්සේ පොයින්ට් ටේබල් එකේ පළලට යද්දී අංක 4 විමුක්ති චින්තක පොයින්ට් 8ක් අරගෙන කවීෂ මයුරංග අලි ගයාන් මදුෂ සහ නිල්ෂාන් කියන කට්ටිය මේ මදුෂාන් කියන කට්ටිය තමයි පිළිවෙලට පොයින්ට් ටේබල් එකේ ඉන්නේ. ඊට පස්සේ අපි මොකද්ද 75ට වැඩි ලෙෆ්ට් හෑන්ඩ් කැටගරි එකේ වැඩ කවුද වින් කරේ කියන්න බලන්න. 75ට වැඩි ලෙෆ්ට් හෑන්ඩ් කැටගරි එකේ වින් කරේ සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ අලුත්ම චැම්පියන් නිසුර තමයි මේ ලෙෆ්ට් හෑන්ඩ් එකත් වින් කරේ. ඒකේ සෙකන්ඩ් ප්ලේස් ආවේ පවර, තර්ඩ් ප්ලේස් ආවේ විමුක්ති, ඊට පස්සේ පොයින්ට් 90 ෆෝර්ත් ප්ලේස් එකකින් සංජීව්. ඔහොම තමයි මේ මැච් එක එදා ගියේ. මේ මැච් වල වීඩියෝ මම දැන් මේ පැත්තෙන් පෙන්නන්නේ හයිලයිට් එක විතරයි. ඒ වෙලේ දෙනෙක් විතරයි. ඊට පස්සේ මේ විදිහට තමයි ප්ලේයර්ස් වලට අපි ටැග් කුසලාන දුන්නේ. ඒ වගේම රයිට් හෑන්ඩ් එකේ වින් කරපු හැම ප්ලේයර් කෙනෙක්ටම ෆස්ට් ප්ලේස් වලට අපි රුපියල් 10000 ගානේ ශ්‍රී ලංකන් ආම් රෙස්ලින් ෆෙඩරේෂන් එකෙන් දුන්නා කොල්ලන්ට. ඒ වගේම එහෙම තමයි වැඩේ වුණේ. ඊට පස්සේ අපි ශ්‍රී ලංකන් ඕවරෝල් චැම්පියන් ශ්‍රී ලංකන් ආම් රෙස්ලර් හොයන්න අපි ඉවෙන්ට් එකක් කරා. ඒකෙදී ශ්‍රී ලංකරේ 55 65 කැටගරි එකේ රයිට් හෑන්ඩ් චැම්පියන් වුණා අභිෂේක් සහ 65 75 ඉවෙන්ට් එකේ චැම්පියන් වුණ ෂෙහාන්. ඒකෙදි වින් කරේ ෂෙහාන්. ඊට පස්සේ සුපිරි මැච් එක ෂෙහානුයි කවුද නිසුරයි එක්ක සුපිරි මැච් එකක් තිබ්බා. ඒ මැච් එකේ වින් කරේ නිසුර. එතකොට නිසුර තමයි ශ්‍රී ලංකන් ඕවරෝල් රයිට් හෑන්ඩ් චැම්පියන් දැන් ටීම්. ඊට පස්සේ අපි ලෙෆ්ට් හෑන්ඩ් ඕවරෝල් චැම්පියන් වන්න ඉවෙන්ට් එකක් කරා. ලෙෆ්ට් හෑන්ඩ් ආවේ අපේ අභිෂේකුයි උදුල චාමිකයි තමයි පළවෙනි මැච් එක තිබ්බේ. ඒකේ 65ට අඩු එකේ ඉඳපු අභිෂේක පරාද කරා 65 75 සෙල්ලම් කරපු
උදුල ඊට පස්සේ 75ට වැඩි කැටගරියක සෙල්ලම් කරපු ශ්‍රී ලංකන් චැම්පියන් නිසුරත් එක්ක තිබ්බ උදුල මැච් එකේ නිසුර ඒ මැච් එක වින් කරා. එතකොට ශ්‍රී ලංකන් ඕවරෝල් left arm සහ right arm චැම්පියන් නිසුර චැම්පියන් කෙනෙක් ආවා. ඒ වගේම අපිට කියන්න තියෙනවා මේ කලින් ඉවෙන්ට් වල ඉඳලා චැම්පියන්ස්ලා වෙලා හරි සෙල්ලම් නොකර ඉඳලා මේ දැන් අලුතෙන් මේ ඉවෙන්ට් වලට ඇවිල්ලා ප්ලේසස් ගත්ත කට්ටිය කලින් අය මෙහෙමයි චැම්පියන් මෙහෙම කියන්න ඒක සාධාරණ නෑ. මොකද මේ ඉවෙන්ට් එකේ මෙයාලා සෙල්ලම් කරේ නෑ. දැන් ටින් අප්ඩේට්ම රෑන්ක් ටික සහ පොයින්ට් ටික සහ ඉන්න ප්ලේයර්ස් තමයි මේගොල්ලෝ. ඔයාලට හිතනවා නම් ඔයාලා යාලට හොඳයි කියලා මේ වීඩියෝ එක බලන ඕන කෙනෙක්ට පුළුවන් මේ අපේ ඉන්න ප්ලේ කෙනෙක්ට ඇවිල්ලා චැලෙන්ජ් කරන්න. Get some help. ඕකේ. හරි අපි ප්ලේයර්ස්ලට විනින් ප්‍රයිසස් දුන්නේ මේ විදියට. ඒ වගේම මුලින්ම ස්තුතියක් දෙන්න ඕනේ මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරපු ශ්‍රී ලංකන් ආම් රෙස්ලින් ෆෙඩරේෂන් එකේ කොල්ලෝ කෙල්ල ඔක්කොටම නම් වශයෙන් කියනවා නම් පානදුරේ අභිෂේක්, ඒ වගේම දකුණේ ඉන්න කොල්ලෙක් ෂෙහාන්, ඊට පස්සේ උදුල සභාපති ඉන්න උදුල, ඒ වගේම උසභාපති ඉන්න ෂෙහාන්, ඊට පස්සේ අපේ අභිෂේක්, ඊට පස්සේ අපේ හොරණේ ඉන්න මදුක උඩම් මහන්සි වුණා ටේබල් එක අරන් එල්ලා මේවා බලලා ඔක්කොමත් කළා. ඊට පස්සේ අපිත් එක්ක පානදුරෙන් එකතු වුණා, තව රෙෆ් කරන්න එකතු වුණා දමිදු කලින් පාරගෙත් මම පොරගේ නම වැරදියට කියලා මට බැන්න ගියාන් පස්සේ මේ දුමිදු ඊට පස්සේ නිසුර, ඊට පස්සේ පානදුරේ සෙට් එක, ඊට පස්සේ ආපු හැමෝම ආදරෙන් මතක් කරනවා වගේම අම්මලා තාත්තලාත් එක්කත් ඇවිල්ලා ඉන්දියා පොඩි මල්ලිලා ඇඟිලා ඇවිල්ලා ඉන්දියා මැච් එකට සෙල්ලම් කරන්න. ඊට පස්සේ හැමෝටම ආදරෙන් මතක් කරනවා ඊළඟ ඉවෙන්ට් එකටත් එන්න කියලා. ඒ වගේම මේ වෙලට සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි. ඒ වගේම පානදුර යූත් එකටත් එහෙම ස්තුතියන් දෙනවා අපිට හෝල් එක දිහා එතන ඩෑස්ටි කරලා දුන්නට. අපි එහෙනම් ඊළඟ ඉවෙන්ට් එක තියන්න බලාපොරොත්තු වෙනවා. තව මාස 3ක් විතරදී සැප්තැම්බර් මුළු සතිය විතර එද්දි ලංකාවේ සෑහෙන වෙනසක් කරන ඉවෙන්ට් එකක් වෙයි මේක. ඒ වගේම අපිත් එක්ක දිගටම ඉන්න කියලා ආර්දනා කරනවා. ෆිට්නස් වලට ආදරය කරන අලුත් රැල්ලක් ලංකාවේ හදන්න බලාපොරොත්තු වෙන නිව් ෆිට්නස් ඒරියාවක් අපි හදන්න බලාපොරොත්තු වෙන ලංකාවේ කොල්ලෝ කෙල්ලොත් එක්ක එන්න හැමෝටම ආදරෙන් අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි කියනවා. මේ මැච් වල සම්පූර්ණ වීඩියෝ එක ෆුල් වීඩියෝ එක මේ යට වීඩියෝස් වල ඔයාලට තියෙනවා. මේ මැච් ඔක්කොම ටික එදා මොකක්ද උනේ කියන සම්පූර්ණ විස්තරය මේ යටින් පෙන්නලා තියෙනවා. ඒ වගේම අපි ඉස්සරහට තව ලෝඩක් වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකටම ගිහිල්ලා. ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න කැමති නම් අපේ ශ්‍රී ලංකන් ආම් රෙස්ලින් ෆෙඩරේෂන් එකක් තියෙනවා. අපි මේකේ නම්බර්ස් තුනක් දාන්නම්. 071 513 67 27 මගේ නම්බර් එක 30. ඒ වගේම අපේ දැනට ඉන්න සභාපති සහ උපසභාපතිගේ නම්බර් දෙකත් මේ වීඩියෝ එකේ මෙහෙම දාන්නම් මෙතනින්. උදුල සහ ෂයහන්ගේ ඒ දෙන්නට අපිට WhatsApp message එකක් දාන්න නමයි දිස්ත්‍රික්කය කියලා. ඊට පස්සේ අපි ඔයා රෙජිස්ට්‍රේෂන් කරගන්නවා. අපි ඔයාලට ID එකක් දෙනවා, ඔයාලට නම්බර් එකක් දෙනවා. අපි ප්ලේයර්ස්ලා බලා ගන්නවා. අපි මාසෙට සැරයක් මීටින් එකක් තියෙනවා, මාස තුනකට සැරයක් ඉවෙන්ට් එකක් තියෙනවා, පොඩි මන්දි චැලෙන්ජ් ඉවෙන්ට් තියෙනවා. ඒ වගේ තමයි මේ වැඩේ යන්නේ. ඔයාලටත් අපිත් එක්ක එකතු වෙන්න කැමති නම් message එකක් දාන්න, කෝල් එකක් අරගෙන සෙට් වෙන්න. එහෙනම් ඉස්සරහ වැඩසටහනේදී හම්බ වෙනකන් ෆිට් එකේ ඉන්න කියලා අපි සමු ගන්නවා කොල්ලෝනේ.